Recording in progress. හරි. තව වඩාත් අපේ සිලබස් එකේ පස්සේ පාඩක. මේකේ අපලා අරගෙන අපේ සිලබස් එකේ තියෙන ලේසිම පාඩම් ටික තමයි අපේ සිලබස් තියෙන ලේසිම පාඩම් ටික තමයි එකක් තමයි කොහොමද? අනික මොකද්ද? ශක්ති විද්‍යාව. අනික තමයි සාධක රසායන. සාධක සුද්ධ රසායන කියලා පාඩම් හතරක් තියෙනවා. මේ පාඩම් හතරේ එකක් දැන් වායු පාඩම ගත්තාම ඔයාලට පොඩක් උඩදී ගතිය වගේ ඇත්තේ වායු පාඩම සාපේක්ෂව ලේසි. සාපේක්ෂව ලේසි කියන්නේ අඩු තියෙන කාරණා තමයි තියෙන්නේ. හැබැයි අපි ඊළඟ කතා කරමු ඊට පස්සේ SPD වගේ පාඩමක් ගත්තාම සාපේක්ෂව තියෙන ප්‍රමාණය අඩුයි වැඩි. සාපේක්ෂව තියෙන ප්‍රමාණය වැඩි. සාමාන්‍ය ප්‍රශ්නේ පාඩමක තියෙන තියරි ප්‍රමාණය වැඩි නම් ඒ පාඩම ලෙසද අමාරුද? ඒ පාඩම සාපේක්ෂව අමාරු තියරි වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍ය කතාව. ඒක නිසා අපි තව ඔයාලගේ එක්සෑම් එකකදී මුස්තාමයේ සේවා එක්සෑම් එකකදී නිසා අපි තව ගණන් ටිකක් හදමු මම කියන්නම් වෙලාවට කරන්න කියලා. right. එතකොට මේ අපේ පාඩම නම තමයි ශක්ති විද්‍යාව. ශක්ති විද්‍යාව. අහන්න. සාමාන්‍යයෙන් අපි දන්න පාඩමක අන්තර්ගතය අනුව අන්තර්ගතය අඩු වෙන පාඩමක අන්තර්ගතය අඩු වෙන ඒ පාඩම සාපේක්ෂව කියන ලේසි. ඇයි මහා ලොකු දේවල් නැහැ. පළවෙනි එක තමයි පාඩමේ වැදගත්කම ගැන කිව්වොත්. පාඩමේ වැදගත්කම ගැන කිව්වොත් එහෙම මේකේ තල වශයෙන් කියනවා MCQ තුනක් හතරක් අතර ප්‍රමාණයක් තියෙනවා මේ පාඩම. MCQ තුනක් හතරක් අතර ප්‍රමාණයක් තියෙනවා මේ පාඩම. දෙවෙනි එක තමයි ස්ට්‍රක්චර් එකේ. පාඩම පිළිබඳ රචනා ප්‍රශ්නේ. දැන් අපි දන්නවා තුන්වෙනි එක තමයි ෆිසිකල් එක. තුන්වෙනි එකේ එක කොටසක් වගේ මේකෙන් එන්න පුළුවන්. ඒ හරි B හරි C හරි මේ කොටස් දෙකක් එන්න පුළුවන්. තව වශයෙන් හිතන තියනවා ලකුණු. අපි ලකුණු දෙකක් විතරයි. ලකුණු දෙකක් විතර තියෙනවා. ඊළඟ රචනාවකට කියනවා. රචනාවකට කියනවා එසේ පේපර් එකට කියනවා. එසේ පේපර් එකේ පස්වෙනි එකේ පිළිබඳ කොටස් ටිකක් A B C D කියන. ඕකේ එක කොටස් එක A B C D සමහරට කොටස් තුනයි තියෙන්නේ. මේක C කොටසේ වගේ ගොඩක් වෙලාවට තියෙන ශක්ති විද්‍යාව. දැන් ලකුණු දෙකක් හෝ තුනක් තියෙනවා. දෙකක් තුනක් වගේ තියෙනවා. එතන මුළු ලකුණු සංඛ්‍යාව කීයක් විතර එනවා කියන්නේ? මුළු ලකුණු සංඛ්‍යාව කීයක් විතර එනවා? මෙතනින් 4යි. මෙතනින් 2යි 5යි 6යි 3යි. දල වශයෙන් ලකුණු කීයක් විතර තියෙනවද? 9ක් 10ක් විතර තියෙනවා. ඒක තියෙන්නේ පාඩම කම්පිලි ඉම්පෝර්ටන්ට්. යක් වැදගත් වෙන්නේ. මෙන්න මේ නිසා තුනක් හතරක් විතර එනවා. ඒ වගේ රචනාවේ ලකුණු දෙකක් විතර හම්බෙනවා C එකේ. එතන ලකුණු තුනක් විතර හම්බෙනවා. 2යි 3යි 5යි විතර පහක් දැකලා 10කට ආසන්න ලකුණු ප්‍රමාණය මේ පාඩමේ ලැබෙනවා. ඒ සාමාන්‍යයෙන් තමයි පාඩම අමාරුයි කිව්වට සමහර අයට ලේසියෙම මේ මොන පාඩමද? ශක්ති විද්‍යාව පාඩම. බේසික් පාඩමද ශක්ති විද්‍යාව පාඩම. එතකොට මේ පාඩම අංගා මේ තුන පාඩමකට කොටයන්ස් ඒත් එක්ක මම මෙහා පැත්තට මට හම්බුණා මේ එක පිට්ටියක්. ඉතල පාවිච්චි කරන්නේ. පළවෙනි එක තමයි දැන් මෙතන තියෙනවා මම ප්‍රතික්‍රියා දෙකක් වලට පෙන්නන්නේ. එකක් තමයි මේ රේන ෆොස්ෆරස් කාලය තුලලා තියෙන මෙතන පිටිපිටේ. ඒක අපි කියනවා මේක පතින් සල්ලු කරනකොට සල්ලු ඝර්ෂණය නිසා තාපය උත්පාදනය වෙනවා. ඝර්ෂණය නිසා තාපය උත්පාදනය වෙනවා. එතකොට මේක මොන ප්‍රතික්‍රියාවකට අපේ ශක්ති විද්‍යාවට වැදගත් ප්‍රතික්‍රියාවක්. ඒ තරක් නෑ. සත්‍යාව කරලා ඕනම කරන්න පුළුවන්. ඇයි? මේකේ තියෙන වාෂ්පශීලී එරස්වලක් කියන්නේ. ඒවා තමයි. වාෂ්පශීලී එරස්වල වලට තමයි අරගෙන වල ප්‍රතික්‍රියා කරන්නේ.
හරි එතකොට ඔතන මම කරා ප්‍රතික්‍රියා දෙකක්. එකක් තමයි මොකද්ද? ගිනි කූර අරගෙන ගිනි පෙට්ටියේ අර ෆොස්ෆරස් තියෙන තහඩුව වගේ මොනවා කරාද? හැබැයි තල්ලු කරා. නැත්නම් ඒක ඝර්ෂණය නිසා අපි දැන් අපි වකුගඩනකොට තාපය නිෂ්පාදනය වෙනවා. ඒක ක්‍රමයක් තියෙනවා. අනිත් එක තමයි මේකේ තියෙන ගොඩක් කරලා වාෂ්පශීලී සංයෝග තියෙනවා. ඒක එතිලන් කොහොමද තියෙනවා? එතිලන් වල තියෙන දහනයක සංයෝග. එතකොට මේක වල දෙල්ල තියෙන චුටි ගන්න. I got it. අර එතකොට මේ අපි එදිනදා ජීවිතේ සිද්ධ කරන ප්‍රතික්‍රියා මේවා බලුවා. සමහර ඒවාගේදී දැන් මේ සමහරයගේ තාපේ පිට වෙනවා. සමහරයගේ තාපේ මොනවද වෙන්නේ? පුරා ගන්න. එහෙනම් මොකද අපි මේ පාඩු දාන හේතුව අපි එදිනදා ජීවිතේ කතා කරන ප්‍රතික්‍රියා. නැත්නම් අපි කරන ප්‍රතික්‍රියා තියෙනවා. මේ ප්‍රතික්‍රියා සමහරකදී තාපේ මොනවද වෙන්නේ? හදනවා. සමහරයගේ තාපේ පිට කරනවා. සමහරගේ තාපේ පුරා ගන්නවා. මම මෙතන කරපු ප්‍රතික්‍රියා දෙකම දහන ප්‍රතික්‍රියා දෙක. දහන ප්‍රතික්‍රියා සාමාන්‍ය තාපය දෙනේවද තාපය ගන්නෙ. දහනේ එය පිටිය. අපිට තාපය ගන්න ඕන නිසා. දැන් දහන ප්‍රතික්‍රියා තාප 10යි කියලා අපි කියමු. පැහැදිලි නැති කෙනෙක්. එහෙනම් අපාවට සිදුවන ක්‍රියාවල දිහා බලපුවා ප්‍රතික්‍රියා දිහා බලපුවාම සමහර ඒ වගේ තාපය කොහෙට දෙන්නේ? එළියට දෙන්න. දැන් මම කරේ තාපය එළියට දෙන ප්‍රතික්‍රියා දෙකක්. සමහර ඒවාට තාපයෙන් මාදක එළියෙන් ඇතුළට උරා ගන්න. මෙන්න මේව ගැන තමයි මේ පාඩමෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පැහැදිලි ප්‍රැක්ටිකලි. දැන් අපාවට සිදුවන අපාවට සිදුවන අපාවට සිදුවන අපාවට සිදුවන ප්‍රතික්‍රියාවලදී අපාවට සිදුවන ප්‍රතික්‍රියාවලදී තාප ශක්තිය උරා ගැනීම හෝ තාප ශක්තිය උරා ගැනීම හෝ තාප ශක්තිය පිට ගැනීම සිදුවේ. තාප ශක්තිය උරා ගැනීම හෝ තාප ශක්තිය පිට ගැනීම සිදුවේ. තාප ශක්තිය පිට ගැනීම සිදුවේ. දැන් මොනවාද තාපය පිට කරන්නේ? මොනවාද තාපය පිට කරන ප්‍රතික්‍රියා? මම ඒ වගේ ප්‍රතික්‍රියා දෙකක් තමයි ගත්තේ. මොනවාද තාපය පිට කරන ප්‍රතික්‍රියා? प्रधान वस्तु प्रतिक्रिया තමයි प्रतिक्रिया दहन प्रतिक्रिया තාපය පිට කරන ප්‍රතික්‍රියා තාප දායක ප්‍රතික්‍රියා ඒක උදාහරණයක් ගන්න ප්‍රතික්‍රියා දහන ප්‍රතික්‍රියා තාපය පිට කරන ප්‍රතික්‍රියා තාප දායක ප්‍රතික්‍රියා හරිද හොඳ ප්‍රතික්‍රියාවක් තමයි. දැන් මම මෙතනදී ගත්තේ දෙකම දහන ප්‍රතික්‍රියා දෙකක්. ඒ දෙකේදීම තාපය මොනවා කරනවා පිට කරනවා. ඒ දෙකේදීම තාපය ඒ දෙකේදීම තාපය ඊට පස්සේ මොනවාද තාපය උරා ගන්නා ප්‍රතික්‍රියා. කියන්නේ තාපය උරා ගන්නා ප්‍රතික්‍රියා තාපය උරා ගන්න. මොනවාද බලන්න තාපය උරා ගන්න ප්‍රතික්‍රියා. මේ වැඩේ මම චුටි කාලේ කරලා තියෙනවාමයි. දැන් නම් යූරියාට එදාගෙන ඇති. මේ වල නෙමෙයි. කොයි තැනක අපිට යූරියා කියන්නේ.
මේ යූරියා ටික පතර ගන්න. වතුර ටිකක් පතර දාපුවා අත ගන්න. යූරියා ටිකක් පතර දාගෙන පතර වතුර ටිකක් දාන්න. අතේ පැලවෙන්නේ නැහැ මොකද? යූරියා පොඩ ටිකක් කරගෙන අත වතුර ටිකක් දාන්න. අත මොනවා වෙනි? අත සීතල. අත සීතල. එතකොට අත සීතල වෙන්නේ නැහැ. මේ වගේ උදාහරණයක් කියන්න NH4Cl දියදී. ළමයි තාපය පිට අපිට ෆීල් එකක් තියෙනවා. අපිට දැනෙන එකක් තියෙනවා. මේ ප්‍රතික්‍රියාවට අපි ෆීල් වෙනවා. මේකෙදි අපිට ෆීල් වෙනවා මොනවා වෙනවද ෆීල් වෙන්නේ? සීතල වෙනවා කියන එක අපිට ෆීල් වෙනවා. අපිට ෆීල් වෙනවා මොකක්ද? සීතල. කට පිට සීතල. දැන් අයිස් කැලක් අතර ගත්තාම අත මොනවද වෙන්නේ? සීතල. එයි. ඒක තාප මොනවද ප්‍රතික්‍රියාව? උරා ගන්න ප්‍රතික්‍රියාව. කොහොමද උරා ගන්නේ? අතෙන් උරා. ඊට පස්සේ මේ දමන ප්‍රතික්‍රියාව මේක නම් අල්ලන දමන ප්‍රතික්‍රියාව කරන ෆීල් එකක් බලන්න. දමන ප්‍රතික්‍රියාව ෆීල් එකක් බලන්න. අපිට ෆීල් වෙනවා. මොනවද ෆීල් වෙන්නේ? අපිට දැනෙන දේ අහන්න. අපිට ෆීල් වෙනවා. මොනවද ෆීල් වෙන්නේ? අපිට ෆීල් වෙනවා ප්‍රාප්ත වෙනවා. උණුසුම වැඩි වෙනවා. ඉතින් ඔයාලා ගිල්ලර කපේ ඉන්න ගියොත් එහෙම ලිපලඟට මොනවද වෙන්නේ? ඔයාලට ෆීල් වෙන පාට. සීතල ප්‍රශ්නයක් පිට. ඇයි ප්‍රතික්‍රියාව මොනවා නිසා? තාපයෙන් පිට කරන ප්‍රතික්‍රියාව. මෙන්න මේ ෆීලිං එකක් තියෙනවා වාට් ෆීල් ප්‍රතික්‍රියාව. වාට දැනෙන. වාට දැනෙන කියනවා තියෙනවා නම් ප්‍රතික්‍රියාව වර්ග දෙකයි අපි අපට සිද්ධ වෙනවා. තාපය පිට කරන සහ තාපය උරා ගන්නවා කියන ප්‍රධාන ප්‍රතික්‍රියාව වර්ග කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. පැහැදිලි නැති කෙනෙක් යස් මේක දාගන්න. right. තාපය පිට කරන සහ තාපය උරා ගන්නවා ප්‍රතික්‍රියාව. අපේ පිට කරන සහ එතකොට තමයි වචන දෙකක් තියෙනවා නේ සෝරි. එතන අපි තාපය කියන එකක් කිව්වේ. තාපය. සාපය නෙවෙයි තාපය. මොකටද තාපය කියලා කියන්නේ? මොකටද තාපය කියලා කියන්නේ? තාපය. ආරම්භ. දැන් වහනවා. අපි අපට අපිට දැනෙන දේවල් තියෙනවා. තාපය කියලා ගත්තාම තාපය වැඩි දැන් සහ අඩු දැන් තියෙනවා. තාපය කියලා ගත්තාම තාපය වැඩි දැන් තියෙනවා සහ අඩු දැන්. මම ඔයාලට කවදාවත් කියනද තාපය වැඩි තාපය අඩුයි කියලා කියනවා. දැන් තාපය වැඩි හොඳටම මේ වෙලාවේ හොඳට පායලා එක්සම් තාපය හොඳට වැඩි. තාපය කියලා කියන්නේ. තාපය නේ අපි දැන් මොකක් වැඩි කියලා කියන්නේ? මොකක් වැඩි කියලා කියන්නේ? තාපය වැඩි කියලා කියන්නේ. මොකක් වැඩි කියලා කියන්නේ? ඇයි කියන්නේ? උෂ්ණත්වය කියන එක තමයි අපි කියන්නේ. මේ තාපය කියන එක එළියට ප්‍රසන්ට් කරන්නේ තාපය කියන එක එළියට පෙන්නන්නේ මොකෙද? උෂ්ණත්වය කියන එක. නැත්නම් තාපය මනින්න පුළුවන් උෂ්ණත්වය. තාපය වැඩි තැන් සහ තාපය අඩු තැන් කියනට වඩා අපි කියන උෂ්ණත්වය වැඩි තැන් සහ අඩු තැන්. දැන් මේ වෙලාවේ අපි ගත්තොත් අපේ දීර්ඝ උෂ්ණත්වය කියන තමයි සෙල්සියස් 30යි. ඒ උෂ්ණත්වය 30. එතකොට දැන් මේ වෙලාවේ පරිසරය ගන්න. මේ උදේ පාන්දර ඉඳි උදේ පාන්දර පරිසරය ගත්තොත් දැන් උෂ්ණත්වය සෙල්සියස් 21ක්. මේ වෙලාව. වහින්න පුළුවන්. මේ ලක්ෂණත් එක සෙල්සියස් 6 මේ ප්‍රදේශය. එතකොට දැන් තැන් දෙකක් තියෙනවා. උෂ්ණත්වය වැඩි තැනක් තියෙනවා. උෂ්ණත්වය අඩු තැනක් තියෙනවා. පැහැදිලි නේද? right. එතකොට උෂ්ණත්වය වැඩි තැන කියන්නේ 37 තියෙන එක. උෂ්ණත්වය අඩු තැන කියන්නේ 21 තියෙනවා.
එතකොට අපි තේරුම් ගන්න තමයි අපි උෂ්ණත්වමානයක් දාපුවම මේක මනින්න. ඔයාලගේ දිගටම හරි ඉකිල්ල හරි තියන්න දැන් තියෙනව නේද? දිගට පොපට්ටයක් තියෙන අන්න ඒකට උෂ්ණත්වමානය දාලා බලන්න. එහෙම නැත්නම් ඉකිල්ල යටින් තියන්න. තාම මම හිතන්නේ මොකද කියලා මම කියන්නේ නැහැ. තාම මම මුලින් දක්වපු තියෙන්නේ. ඒක සිංහල තියෙනවා. එතකොට එහෙනම් අපිට උෂ්ණත්වය sorry තාපය කියන්නේ මනින්න පුළුවන් එකක් නෙවෙයි. මනින්න පුළුවන්. ඊට වඩා ලේසියෙන් මනින්න පුළුවන් වද්ද උෂ්ණත්වය කියන්නේ. අපි තේරුම් ගන්න මෙහෙම. මෙතන පරිසරයේ 21ක් නිසා එයාගේ අපි කියනවා මෙතන තාපය වැඩි. උෂ්ණත්වය වැඩි වෙනකොට එතන තියෙන තාප ප්‍රමාණය මොනවාද? වැඩි වෙනවා. මෙතන සාපේක්ෂව මෙතන 21 නිසා මෙතන අඩුයි. මෙතන තාපය එහෙනම් මම ගත්තා. අපි තාපය ඍජුව මනින්න බෑ. තාපය මනින්න අපි පාවිච්චි කරන ගුණයට කියලා මොකක්ද කියන්නේ? උෂ්ණත්වය කියලා. තාපය කියලා කියන්නේ දැන් මේක තාපය වැඩි කියලා කියන්නේ. උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ. එතකොට මේ අපිට එළියට තාපය මනින්න පුළුවන් ගුණය තමයි මොකද්ද? උෂ්ණත්වය. අපි තේරුම් ගන්නවා උෂ්ණත්වය වැඩි තැන් වල තියෙන තාපය වැඩි. උෂ්ණත්වය අඩු තැන් වල තියෙන තාපය අඩු. එහෙනම් අපි තේරුම් ගන්න මොකද්ද තමයි උෂ්ණත්වය සහ තාපය කියන්නේ මොකද්ද? තාපය කියන එක එළියට බලන්න බෑ එකපාර. හැබැයි උෂ්ණ ප්‍රමාණයක් ගත්තම අපිට අගාරම් ප්‍රමාණයට පුළුවන් උෂ්ණත්වය දැනගන්න පුළුවන්. එහෙනම් යම් තැනක තියෙන තාප ප්‍රමාණය එළියට පෙන්වන ගුණයට අපි කියන මොකක්ද කියන්නේ? උෂ්ණත්වය කියලා. ඒක ඔයාලා උෂ්ණත්වය 34ක් 5 ගුණා වැඩි. උෂ්ණ වැඩි නේ කොහොමද? ඔයාලා උෂ්ණ වැඩි කියන්නේ ඔයාලා තියෙන තාප ප්‍රමාණය වැඩි. බාහිර පරිසරය ගත්තොත් උෂ්ණත්වය අඩු නිසා එතන තියෙන තාප ප්‍රමාණය අඩුයි කියලා අපි කියන්නේ. පැහැදිලිද කියන්නේ? right? එහෙනම් අලුත් දාල්සියන් උඩක් යනවා. තාපය මැනිය හැකි ගුණය. තාපය මැනිය හැකි ගුණය ඇලෙයිද? බාහිර පරිසරයට පෙන්වන ගුණය. බාහිර පරිසරයට පෙන්වන ගුණය. උෂ්ණත්වයයි තාපය බාහිර පරිසරයට පෙන්වන ගුණය උෂ්ණත්වය. ඒක තමයි ප්‍රදලක්. right. අපි ඉන්නවා තමයි මාස්ලාවට කියන්නේ. තාප රසායනයේ පිළිබඳ මූලික සංකල්ප මූලික පද. මාස්ලාව කියන්නේ තාප රසායනයේ පිළිබඳ මූලික පද. තාප රසායනයේ පිළිබඳ මූලික පද එහෙම නැත්නම් මූලික සංකල්ප. තාප රසායනයේ පිළිබඳ මූලික පද එහෙම නැත්නම් මූලික සංකල්ප. තාප රසායනයේ පිළිබඳ මූලික පද. තාප රසායනයේ පිළිබඳ මූලික පද එහෙම නැත්නම් මූලික සංකල්ප. තාප රසායනයේ පිළිබඳ මූලික පද එහෙම නැත්නම් මූලික සංකල්ප. තමයි අහන්නේ දැන් මේ මොකක්ද මට එහා පැත්තේ තියෙන කාසස් වල මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. පැහැදිලිද? මේ පැත්තේ තියෙන කේ මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. ඊට පහළින් තියෙන ක්ලාස් වල මොනවද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මේ ඉහළින් තියෙන ක්ලාස් වල මොනවද වෙන්නේ කියලා හිතා ගන්න මට හිතා ගන්න ලේසි. මට පැහැදිලි කරන්න ලේසි. මෙතන මේගොල්ලෝ කොහොමද ඉන්නේ? මොනවද කරන්නේ? අහගෙන ඉන්නවද? හැකිතාක් මට විස්තර කරන්න පුළුවන් මෙන්න මේ වගේ කොටස්. එතකොට මේ අපි ළඟට තියෙන සියලුම දේවල් වචනයක්. අපි ළඟට තියෙන සියලුම වචන කියලා මොකද කියන්නේ? අපි ළඟට තියෙන සියලුම දෙයක් වචනයක් කියලා මොකද කියන්නේ? බලන්න. අපාවට තියෙන සියලුම දේවල් කියනවා විශ්වය කියලා තියෙනවා. අපාවට තියෙන සියලුම දේවල් අපි කියනවා මොකද කියන වචනේ? විශ්වය. පුරා විහිදියා වගේ කියනවා. විශ්ව. යුනිවර්ස් කියලා
අපාවට තියෙන සියලුම දේවල් හැම දෙයක් මහාවට තියෙන ඔයාලා ඔගේ කොටස් විශ්වයේ කොටස්. එහෙනම් අපාවට තියෙන සියලුම දේවල් කියන මොකද කියන්නේ? විශ්වය කියලා කියනවා. මේ විශ්වය කියන්නේ අපිට ලේසියෙන් ස්ටඩි කරන්න පුළුවන් එකක්ද? අමාරුයි. අමාරු. මොකද ඒකේ තියෙන දේවල් වෙනස් තැන්වල වෙනස් විදිහට තියෙනවා. ඉතින් මම මේ විශ්වයෙන් තෝරලා තියෙනවා මගේ මේ ක්ලාස් එකට තෝරලා. පැහැදිලිද? එතන මට මේකේදී පටවල් දෙක කරන්න. පැහැදිලි මට හැන්ඩල් කරන්න ලේසි. මම මේකෙන් බලවන්න. අර වෙන කොයිවත් තුන්දරකට ගිහිල්ලා හැන්ඩල් කරන්න යන්නේ නැහැ. පැහැදිලිද නේද? එහෙනම් මේ විශ්වයෙන් තමයි අපේ පළවෙනි වචනේ විශ්වය. විශ්වයෙන් මම පොඩි දාගන්නක බෝඩර් එකක් දානවා. විශ්වයෙන් පොඩි බෝඩර් එකක් දානවා. අපේ බෝඩර් එක මොකක්ද එන්නේ? අපේ බෝඩර් එක මොකක්ද කියන්නේ? අපේ බෝඩර් එක මොකක්ද? කියන්නේ අපේ බෝඩර් එක තමයි. මෙතන ඉඳන් මේ පැත්තෙන් පටන් ගන්න. ඒ හැබැයි මෙතන ඉඳන් දෙක පැත්තෙන් පටන් ගන්නවා. අර පැත්තේ අපි හිතමු ලයින් එකක් ඇදලා තියෙනවා කියලා නැත්තම් එහා පැත්තේ කට්ටිය එකට වැඩ යනවා. එතනින් මෙහෙට සීමාවට අපි කියනවා මොකද කියන්නේ? අපි දාගන්න මොකද්ද? මොකක්ද දාගන්නේ? මේ වගේ එකක් ඇදලා. ඒක කියනවා මොකක්ද? මේ වගේ එකට අපි කියනවා මොකක්ද කියන්නේ? මේ වගේ එකට අපි කියනවා මායිමක් කියලා කියනවා. මොකක්ද කියන්නේ? මායිමක් කියලා. කියන. එහෙනම් අහගන්න විශ්වයේ අපි තෝරගත්ත ඕඩර් එකට කියන මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ? මායිමක් කියලා කියනවා. විශ්වයෙන් තෝරාගත් ප්‍රදේශයකට අපි කියන මොකක්ද කියන්නේ? මායිමක් කියලා කියනවා. මායිමට එළියෙන් අපි කිසිම වෙලාවක කිසිම දෙයක් කියන්නත් බැහැ. දන්නේ නැහැ. පැහැදිලිද කියන එක? එහෙනම් මේ මායිමට එළියෙන් අපි කියන මොකක්ද කියන්නේ? පරිසරය කියලා කියනවා. මායිමට මොකද්ද? පරිසරය කියලා කියනවා. මායිමට ඇතුළෙන් තියෙන අපි කියන මොකක්ද කියන්නේ? වචනේ. පද්ධතිය කියලා. එහෙනම් මම මෙතන ප්‍රධාන වචන කිහිපයක් වාට කියලා දෙනවා. එකක් තමයි මොකද්ද? විශ්වය කියන්නේ. මොකක්ද විශ්වය කියන්නේ? අපාවට තියෙන සියලුම දේවල් අපි කියන මොකක්ද කියන්නේ? විශ්වය කියන්නේ. ඊට පස්සේ කතා කරනවා මොකද්ද? ඒකෙන් පොඩි සීමාවක් ගන්නවා. ඒ සීමාවට කියන මොකක්ද කියන්නේ? මායිම කියලා කියනවා. මායිමෙන් ඇතුළේ තියෙන්නේ පද්ධතිය. පද්ධතියෙන් එළිය තියෙන මොකද්ද? පරිසරය කියලා අපි කියනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් මොනවාද? මායිමක් තියෙනවා. මායිමකට ඇතුළේ තියෙන මොකද්ද? පද්ධතිය. පද්ධතියෙන් එළිය තියෙන මොකද්ද? පරිසරය. දැන් මට කියන විශ්වය කියන්නේ මොකටද කියන්නේ? අපාවට තියෙන සියලුම දේවල් අපි කියන විශ්වය කියලා කියනවා. විශ්වයේ තෝරාගත්ත සීමාවට අපි කියන මොකක්ද කියන්නේ? මායිම කියනවා. මායිමකට ඇතුළේ තියෙන්නේ පද්ධතිය. පද්ධතියෙන් එළිය තියෙන්නේ පරිසරය. එහෙනම් මට මෙන්න මේ මායිමයි පද්ධතියයි පරිසරය එකතු කරලා විශ්වය මොකක්ද කියලා කියන්න බලන්න. විශ්වය කියන්නේ මොකක්ද? විශ්වය කියන අපාවට සියලුම දේවල්. මෙන්න මේ වචන දෙක පාවිච්චි කරලා බලන්න කියන්න බලන්න. මොකක්ද විශ්වය කියන්නේ? පද්ධතිය සහ පරිසරය එකතු මොකට සමාන? විශ්වයට සමාන. සිංහල right. ලස්සන චිත්‍රයක් එකක් පාඩම පටන් ගන්න.
ලස්සන චිත්‍රයක් හදාගන්න කියලා මම කිව්වේ. හරි. එතකොට පළවෙනි වචනේ තමයි මොකක්ද? පළවෙනි වචනේ තමයි මොකක්ද? විශ්වය කියන්නේ. පළවෙනි වචනේ ලියා ගන්න විශ්වය. විශ්වය. පළවෙනි වචනේ තමයි විශ්වය. විශ්වය. ළමයි දැන් අපි සාකච්ඡා කරමු මූලික වචන ටිකක් දෙනවා මොකටද විශ්වය කියලා කියන්නේ? මොකද්ද? අප අපට ඇති සියලුම දේවල් වලට අපි මොකක්ද කියන්නේ? විශ්වය කියලා ලියන්න. අප අපට ඇති සියලුම දේ. අප අපට ඇති සියලුම දේ. අප අපට ඇති සියලුම දේ. සියලුම දේවල්. හොඳයි. එතකොට මේ වෙලාවේ ඔයාගේ යාළුවා කොහෙද ඉන්නේ? ඔයාගේ යාළුවා කොහෙද ඉන්නේ? විශ්ව. පා වෙනවද? ඉදිබදේම පාවිච්චි කරන්නේ. දැන් අපි අවුරුදු දෙන සියලුම දේවල් මොනවාද? විශ්ව. විශ්ව. right. එතකොට ඊළඟ ගමන යන්න මොකද්ද? මායිම. 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 මායිම කියන්නේ මොකක්ද? විශ්වයෙන් තෝරාගත්ත සීමා. විශ්වයෙන් තෝරාගත්ත සීමාවට අපි කියන මොකක්ද කියන්නේ? මායිමක් කියලා කියනවා. දැන් ගෙදර sorry. ඔයාලගේ ගෙදර නම් ඔයාලගේ ගෙදර වටේ වත්තක් ඇතිනේ. ඒ වත්ත වටේට ගාලදී වැඩක්. ස්වභාවිකව පුතී. ගෙදරක් නම් ගෙදර වටේට ගාලදී තාප්පයක්. කාලි වැඩිලා තාප්පයක් ගහන අඩු වෙලා පටුවක් කියලා ගන්න ඊට පස්සේ තමයි අතු වටක් හදලා. බලන්න ඔයාලා කොහොමද මට්ටමේ ඉන්නේ කියලා. එතකොට මායිම් කියන්නේ මොකද ළමයි? පරිසරයේ සීමාවක් දාලා තෝරගත්ත කොටස් එක තමයි කියනවා මොකක්ද කියන්නේ? පද්ධතිය කියලා sorry. ආග විශ්වයේ හේතු සීමාවකට කියනවා මොකක්ද කියන්නේ? මායිමක් කියලා කියනවා. එහෙම කියන්නේ. දැන් විශ්වයේ 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 සීමාවක් යොදා විශ්වයේ සීමාවක් යොදා විශ්වයේ සීමාවක් යොදා තෝරා ගැනීම විශ්වයෙන් සීමාවක් යොදා තෝරා ගැනීම විශ්වයෙන් සීමාවක් යොදා තෝරා ගැනීම අපි කියන මායිම කියන අපි වැරට ගහගන්න මාත් නේද පැහැදිලි මේක ලියන්නේ නැහැ බවට තේරුම් ගන්න ඊළඟ තමයි මොකක්ද මායිම ඇඳපු ගමන් කොටස් දෙකක් තියෙනවා මොකද කොටස් දෙක පද්ධතියයි පරිසරය අපි ඉස්සරහට පද්ධතිය මොකටද ගන්න පද්ධතිය කියන්නේ කොහොමද පද්ධතිය කියන්නේ අපි කියන්නේ ඔය මායිම දාපුවාම දැන් ලස්සනට පලාප දෙකක් වෙන්නේ මායිමෙන් අප තෝරාගත් ප්‍රදේශයක් වෙන මොකද කියන්නේ පද්ධතිය කියලා පැහැදිලි පද්ධතිය මායිමේ right
ලියන්න. වෙන් කර මායිමෙන් වෙන් කර තෝරා ගන්න ලබන ප්‍රදේශය මායිමෙන් වෙන් කර තෝරා ගන්න ලබන ප්‍රදේශය තෝරා ගන්න ප්‍රදේශය හරි ඇයි අපි තෝරගන්නේ තෝරගන්න අපිට ඒක මොනවා කරන්න ලේසි නිසා අධ්‍යයනය කරන්න ලේසි නිසා ඇලෙන දාලා යන්නේ අධ්‍යයනය කරනු ලබන ප්‍රදේශය අධ්‍යයනය කරන ලබන ප්‍රදේශය අධ්‍යයනය කරන ලබන අධ්‍යයනය කරන ලබන ප්‍රදේශය අපි තුනක් පද්ධතිය එක්සැම්පල් එක පරිසරය කියන්නේ පරිසරය අපොඩි බන්දරයක් පරිසරය නෑ පොයින්ට් එළියෙන්නේ මායිමට එළියෙන් තියෙන සියල්ල මොකද්ද පරිසරය කියන්නේ පරිසරය කියන්නේ මායිමට ඉවතින් නැති මායිමට ඉවතින් නැති මායිමට ඉවතින් නැති මායිමට ඉවතින් නැති සියල්ල මායිමට ඉවතින් නැති සියල්ල පරිසරය තේරුම් ගන්න මූලික තලයේ තියෙන ළමයි තියරි ටිකක් එක්කම ගන්න තේරුම් ගන්න ගන්න කියලා. right එතකොට අපි හිතමු අපිට හම්බ වෙනවා පාසල කියලා පාඩම් ගොඩක් ඒක පාසලේ තියෙන නේද පැටක් තියෙනවා පැට පරිගණක කියද්දිවා පාසල වටේටම ගහලා දෙන මොකක්ද පැටක් දාලා තියෙන්නේ පැහැදිලි එතකොට මේ පාසලේ තියෙන වැට තමයි පායින් කියන්නේ පාසලේ වටේට ගහලා දෙන වැට එතකොට අපි කියන්නේ මේකට මොන පද්ධතිය කියලා කියන්නේ පාසල් පද්ධතිය එතකොට මේ පාසල ළඟම තියෙනවා පොඩි කඩයක් තියෙනවා සාමාන්‍ය ඕනම පාසලක් ටික්වෙන් තියෙනවා පොඩි කඩයක් තියෙනවා ඒ කඩේ ඇග්ගෙන බවද දැන් සමහරව පාසල් යනවා කියලා ගිහිල්ලා උන් පයින්වල කඩේ එතන ඒ කඩේ ඇග්ගෙන කොහෙද පද්ධතියද ඒ මෙහෙමයි පාසල් පද්ධතියක් ගන්න එක කැන්ටින් ඒකට යන්න යනවා එළියට එතන මේ එළියෙන් තියෙන කැන්ටින් එක සෝරි එළියෙන් තියෙන ෂොප් එක මොකටද කියන්නේ ඒක කොහෙන්ද තියෙන්නේ ඒක තියෙන්නේ පරිසරයේදී ඉතල තීරුම් ගන්න ඕන පාසලේ වැටෙන් ඇතුලේ තමයි පාසල් පද්ධතිය තියෙන්නේ එළියේ තියෙන කණේ කියන්නේ මොකද්ද පරිසරයටයි ඉතල ගමන් කරන්න ගමන් පරිසරයට ගමන් කරන්න සමහරව පරිසරයට හරි එතකොට ගණන් ඕනේ ඊළඟ මාතෘකාවල යන පද්ධති වර්ග ආගන්න කතා කරන්න එපා අවධානයෙන් මේක අත්‍යවශ්‍යයි මතක තියාගන්න කියලා හිතලා ඒවා කරන්න. පැහැදිලිද කියන්නේ? සමහර අය උගන්වනකොට කතා කරලා ඒක කාට ලොකු ඒවා කතා කරනවා. එහෙම එපා. පුළුවන් තරම් අවධානයෙන් අවබෝධයෙන් අහගෙන ඉන්න පැත්තක් අහන්න කියනවා. පැච්. එතන අපි එනවා පද්ධති වාර්ග ගැන කතා කරමු. මේකේ මුල් ටික ටික ටිකක් දෙන්න ගණන් ගන්න ඊට පස්සේ හම්බෙන්නේ ඒක කියලා ඉන්න ඕනේ මොකද ප්‍රශ්න අහලා දෙන ඒවා. පද්ධති වාර්ග. ළමයි. පද්ධති වාර්ග. type of system. පද්ධති වාර්ග. පද්ධති. පද්ධතිය මාතෘකාවේ කරන මාතෘකාව පද්ධති වාර්ග. ලියුවා පද්ධති වාර්ග. මොනවාද වාගදන්න පද්ධති වර්ග මොනවාද වාගදන්න පද්ධති වර්ග කියන්නේ මොනවාද වාගදන්න පද්ධති වර්ග මොනවාද වාගදන්න පද්ධති වර්ග කියන්නේ
මොනවද බලන්න පන්තිවල. තමයි මේ බෝතලේ ගත්තොත් එහෙම මේ බෝතලේ මොනවා වෙලක් තියෙන්නේ. මූඩිය ඇගලා තියෙන්නේ. මේ මූඩිය ඇගලා තිබ්බොත් මොනවා වෙන්න පුළුවන්ද කියන්නේ. මේකේ තියෙන ඒවා කොහෙට යන්න පුළුවන්ද? එළියට යන්න පුළුවන්. එළියේ තියෙන ඒවා මේක ඇතුළට එන්න පුළුවන්. එහෙනම් ප්‍රධාන දේවල් දෙකක් සිද්ධ වෙන්න පුළුවන් මෙන්න මේ පද්ධතිය වලින්. මොකද්ද? කියන මොකක්ද වෙන්න පුළුවන්? එකක් තමයි මේකේ තියෙන ඒවා කොහෙට යන්න පුළුවන්ද? එළියට යන්න පුළුවන්. අනිත් එක තමයි වෙනවනේ අපමාලි උඩට. උතර මේකේ දෙන කොහෙටද යන්නේ? එළියට යන්න පුළුවන්. මේ කතා කරනකොට වෙන මොන හරිත් මේක ඇතුළට ගිහිල්ලා වැටෙන්න පුළුවන්. සමානක් වෙනවා. පැහැදිලිද කියන්නේ? එහෙනම් මේ වගේ එකක් කරා වෙන්න පුළුවන් දේවල් තමයි මේකේ වලට වෙනවා කුමාලය එන්න. ඒ කියන්නේ මේකේ තියෙන ඒවා මේ පද්ධතිය නම් මේක සීමාව පද්ධතිය නම් මේ පද්ධතියෙන් එළියට මොනවා එනවද? කුමාලය එනවා. ඒ වගේම මේ එළියේ තියෙන මේක ඇතුළට ගමන් කරන්න පුළුවන්. පැහැදිලි නැති කියන එක. ඒ වගේම මේක ටිකක් වෙලා යනකොට නිවෙනවද නැද්ද? මේක නිවෙනවා. නිවෙනවා කියන්නේ එකක් තමයි කුමාර වෙනවා කියන්නේ අපි කියන මේකට ද්‍රව්‍ය. ද්‍රව්‍ය හෝ මවුල. එතකොට මේකේ එළියේ ඇතුලේ තියෙන ද්‍රව්‍ය කොහෙටද එන්නේ? එළියට එනවා. එළියේ තියෙන ද්‍රව්‍ය මේක ඇතුලට යන්න පුළුවන්. එකක්. අනිත් එක තමයි මේක නිවෙනවා. මේක නිවෙනවා කියන්නේ මේකේ තියෙන තාප ශක්තිය එළියට ගමන් කරනවා. පැහැදිලි නැති කියන එක. ඒ වගේම මම සීතල එකක් ගත්තොත් මේක කොයි පැත්තටද? ඇතුල් පැත්තට තාප ශක්තිය ගමන් කරනවා. එහෙනම් මේ වගේ පද්ධතියකට අපි කියන මොන පද්ධතියක්ද? විවෘත පද්ධතියක් කියලා කියන මොන පද්ධතියක්ද මේක? විවෘත පද්ධතිය. පැහැදිලිද? විවෘත පද්ධතිය හරහා මොනවට පුළුවන්ද? මේකේ තියෙන එළියට එන්නත් පුළුවන්. එළියේ තියෙන ඇතුළට යන්නත් පුළුවන්. ශක්තිය මේක ඇතුළේ ඉඳන් එළියට යන්නත් පුළුවන්. එළිය කියන්නේ පරිසරය. පරිසරේ ඉඳන් පද්ධතිය ඇතුළට යන්න පුළුවන්. මම කරන්නේ ඊළඟට මේක වහන්න. දැන් මොකද්ද මම બ્લોක් කරේ? මොකද්ද બ્લોක් කරේ? දැන් මොනවාද මේකෙන් එළියට එන්නේ නැත්තේ එළියෙන් ඇතුළට යන්නේ නැත්තේ මොනවාද? ද්‍රව්‍ය හෝ අංශු හෝ මාර්ගව બ્લોක් කරනවා. දැන් මේක කොහෙන්වත් පැත්තත් හොඳට වහලා දිනේ කොහෙන්වත් යන්න බැරි දෙය තමයි. එළියේ තියෙන ඒවා මේක ඇතුළට යන්නත් බෑ ද්‍රව්‍ය. මේක ඇතුළේ තියෙන මාර්ග වලටත් බැරිද? එළියට එන්නත් බෑ. හැබැයි මේක තාම මොන ශක්තිය හුමාර වෙනවද? තාපය මෙතන එළියට ගමන් කරන්නත් පුළුවන්. එළියේ තියෙන තාපය ඇතුළට ගමන් කරන්නත් පුළුවන්. පැහැදිලිද? මෙන්න මේවට අපි කියන මොන පද්ධතිද? සංවෘත පද්ධති කියලා කියනවා. මොන පද්ධතියව? සංවෘත පද්ධති. තුන්වෙනි පද්ධති වර්ගය තමයි. තුන්වෙනි පද්ධති වර්ගය තමයි ළමයි. මම මේක ගිහිල්ලා ඔය දාන්න රිජිෆෝම් පෙට්ටියක දාලා තියෙනවා. රිජිෆෝම් කවර් එක මෙහෙම වටේ දාලා තියෙනවා. එතකොට මේකේ ටෙම්පරේචර් එක මොනවා වෙනවද ළමයි? අඩු වෙන්නේ නැතුන් තියන. නැත්තම් රිජිෆෝම් දාපුවම වෙන්නේ මේකේ තාපය එළියට යන්න දෙන්නෙත් නැහැ. ඇතුළේ තාපය මේකට එන්න දෙන්නේ. අන්න ඒවට අපි කියනවා නමක් ඒකලිත පද්ධති කියලා කියනවා. එහෙනම් ප්‍රධාන පද්ධති වර්ග කීයක් තියෙනවද දරුවනේ? කියන්නේ. මෙහෙම තිබ්බොත් මේක මොන පද්ධතියක්ද? සංවෘත පද්ධතිය. මේකේ මුහුඩිය අඩුත් මේක විවෘත පද්ධතිය. මේක රිජිෆෝම් කවර් එක මෙහෙම දාලා තිබ්බොත් ඒක ඒකලිත පද්ධතිය. එහෙනම් ප්‍රධාන පද්ධති වර්ග කීයක් අපි කතා කරනවද? තුනක් කතා කරනවා. මොනවාද පද්ධති වර්ග තුන? කියන්නේ. කියන්නේ මොනවාද පද්ධති වර්ග තුන? කියන්න මොනවාද පද්ධති වර්ග තුන? පළවෙනි එක තමයි විවෘත පද්ධතිය. දෙවෙනි වර්ගය තමයි මොන පද්ධතියද? සංවෘත පද්ධතිය. තුන්වෙනි වර්ගය තමයි ඒකලිත පද්ධතිය. ඒකලිත පද්ධතිය. උදාහරණයක් වතුර බෝතලයක් තමයි අදින්න ඕනේ මොකක්ද? මෙතන අපි ඉන්නවා. එතන මේක තියෙනවා මොකක්ද? මේක තමයි මොකක්ද? උණු වතුර තියෙනවා. උණු වතුර තියෙනවා. මම මේක උඩින් දාලා ටැන්ක් එකක් පියනක් දැම්මම ඒක වෙනස් වෙනවා. දැන් මේකේ මොනවද වෙන්න පුළුවන්? වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මේකෙන් එළියට
සහ එළියෙන් ඇතුළට මොනවාට ගමන් කරන්න පුළුවන්ද? අපි කියමු ජල වාෂ්පකේ. ජල වාෂ්පයට ගමන් කරන්න. පැහැදිලිද? මේකට අපි කියන ද්‍රව්‍ය උපමාවක්. මොන උපමාවද? ද්‍රව්‍ය. ද්‍රව්‍ය උපමාවක්. ඒ වගේම මේකෙන් එළියට ගමන් කරන්න පුළුවන් තමයි තව ඇතුළෙන් එළියට සහ ඒක ඇතුළට ගමන් කරන්න පුළුවන්. තාපය ගමන් කරන්න. කුණුවන් තුන ගොඩක් වෙනවා තමයි මොකක්ද? ඇතුළේ සිට ඉවතට තාපය දස්. තරහද මේ එළියෙන් තියෙන මොකක්ද තමයි? මොකක්ද එළියෙන් තියෙන්නේ? පරිසරය. මේ කෝප් එක යනකොට තමයි කෝප් එක යනකොට පද්ධති. එහෙනම් ඔයාලට තේරෙනවද? විවෘත පද්ධතියක් කියන්නේ පද්ධති මායිම කරනවා. පද්ධති මායිම කරනවා ද්‍රව්‍ය උපමාව සහ ශක්ති උපමාව. ද්‍රව්‍ය උපමාව සහ ශක්ති උපමාව සිද්ධ වෙනකොට අපි කියන මොනවද කියන්නේ? ඒකට කියනවා පද්ධතිද විවෘත පද්ධති කියලා කියනවා. මොන පද්ධතිද ඒවා? විවෘත පද්ධති. විවෘත පද්ධති කියන්නේ මොනවද? මායිම කරනවා මොනක් උපමාරණේ වලද? ද්‍රව්‍ය සහ ශක්ති උපමාරණ කියන පද්ධති විවෘත පද්ධති කියලා කියනවා. පැහැදිලිද නේද? දෙවැනි එකට එකම බලන්න කරන්නේ තමයි මේකේ බලන්න. අපි උඩින් දානවා පියන. මම පියනක් දාලා වහනවා. මේකේ මොන වතුරක් තියෙන්නේ? මොන වතුර ගන්න. මොන වතුරම ගන්න ඕනේ නැති සීසල වතුර ගත්තත් තමයි. එතකොට මේකේ මොනවද බ්ලොක් කරන්නේ? එළියෙන් කියන මේක ඇතුලේ තියෙන ජල වාෂ්ප වලට මේක එළියට යන්න බැහැ. එළිය දෙනට මේක ඇතුලට එන්න බැහැ. එහෙනම් මෙතන බ්ලොක් කරේ මොනවාද? ද්‍රව්‍ය උපමාරණාගාරද බ්ලොක් කරනවා. එහෙනම් මොනවද උපමාරණේ තාම? කියන්නේ තාම උපමාරණේ මොනවද? කියන්නේ තාම මොනවද උපමාරණේ? ශක්තිය උපමාරු. ඊට පස්සේ මම කරන්නේ මේ වාදනය මොනවද වාදනය කොහොමද කියලා මේක පටේට දාන උනාද මම විශේෂ ද්‍රව්‍ය දාන්න නා පොලිස්ටයිරන් කියලා අපි කියනවා 14 පාට පොලිස්ටයිරන් එදාවෙන් නාද මාදාල් පටේට පොලිස්ටයිරන් අතාරුම සිංගලෙන් කියනවා මොන ෆෝම් රෙජිෆෝම් කියලා කියනවා මොන ෆෝම් රෙජිෆෝම් එතන මේ වගේ එකක් දාපුවා මොනවාද මේක දාන්නේ මේකදී ද්‍රව්‍යයක් මේක ඇතුලේ ඩ්‍රොප් වෙනවා ඊට පස්සේ ශක්තියට එළියේ ශක්තියට ඇතුලට එන්න දෙන්නේ නැහැ ඇතුලේ ශක්තිය කොහට යන්න දෙන්නේ නැහැ එළියට යන්න දෙන්නේ ළමයි අපිට ස්ටඩි කරන්න ලේසිම පාඩම මොකක්ද මේ පද්ධති තුන එකද අධ්‍යයනය කරන්න ලේසිම මොනවාද බලන්න ස්ටඩි කරන්න ලේසි විවෘත ඒවාද සංවෘත ඒවාද ඒකීත ඒවා ළමයි අපිට ඉස්කෝලේ ගන්නකොට සමහරවිට එළියටවත් බහින්න දෙන්නේ නැහැ පද්ධතිය මොනවද තියෙන්නේ පද්ධතිය මොනවද තියෙන්නේ ඒකලිත තියෙන්නේ ඒකලිත පද්ධතියක වෙනස් වීම අඩුයි අඳුර ගන්න ලේසි ස්ටඩි කරන්න ලේසි මොකක් ගහන්න ට්‍රැකර් එකක් තමයි කියලා අපි දන්නවා අපි ඔක දන්නවා එතකොට මොකක්ද දැනගන්නේ එහෙනම් ධර්මයේ ප්‍රධාන පද්ධති වර්ග කීයද ප්‍රධාන පද්ධති වර්ග තුනයි මොනවද ඒවා විවෘත පද්ධති සංවෘත පද්ධති සහ ඒකලිත පද්ධති මොනවද විවෘත පද්ධති කියන්නේ පද්ධති මායිම කරහා මායිම කියන්නේ අනුපාතයක මොකද වටේ සීමාව විතරක් ඒක මනහා මොනවාමද ද්‍රව්‍ය සහ ශක්තිය කියන දෙකම උපමාරණය මොනවද කතා කරන්නේ සංවෘත විවෘත පද ඊළඟට මම මේක මූඩියක් දෙන්නම් මූඩියක නැත්නම් කාට යන්න දෙන්නේ නැද්ද ඇතුලේ ද්‍රව්‍ය වලට එළියට යන්න දෙන්නේ නැහැ එළියේ ද්‍රව්‍ය වලට කොහෙද දෙන්නේ නැද්ද ඇතුලට එන්න දෙන්නේ අන්නේ වල අපිට මොනවද හැබැයි එක දෙයක් උපමාරණ පද ශක්තිය උපමාරණ හරි තුන්වෙනි පද වර්ගය තමයි මොන පදද ඒකලිත පද ඒකේ ද්‍රව්‍ය සහ ශක්තිය කියන දෙක උපමාරණ අපි දෙන්නේ නැහැ මේකට පොත උදාහරණයක් තියෙනවා ප්‍රායෝගික. මොකක්ද මේකට තියෙන පොත උදාහරණ? මේකට හොඳ උදාහරණයක් අපේ නිවසේදී භාවිතා වෙනවා. අපි සියලු දෙනා. මොකක්ද? ද්‍රව්‍ය උපමාරණ වෙන්න දෙන්නේ නැහැ. ශක්තිය උපමාරණ වෙන්න දෙන්නේ නැහැ. උණු වතුර බෝතලේ. මොන බෝතලේ? උණු වතුර බෝතලේ. අපි ළමයි වචනෙන් කියපුවා. නැත්නම්
ඔකට විද්‍යාත්මක වෙන පද thermos plastic කියලා අපි කියන පද thermos plastic කියලා කියනවා. එහෙනම් දැන් දාන්න පද්ධති මාර්ග කියලා දාන්න ඉස්සර ලියන්න පා චිත්‍ර ටික ගන්න. චිත්‍ර ටික ගන්න අපි ඉස්සර කරලා ඉතරනවා. හරි. හොඳට අඳගන්න උත්සාහන් ටික පද්ධති වර්ග කියලා දාලා හොඳට ඉඩ අරගෙන හොඳට පේන්න අදින්න රූප සරහන් ඔක්කොට අදින්න තේරුම් අරගෙන හොඳට පස්ස වචනෙන් කියමු. වචනෙන් කියමු. පද්ධති වර්ග විවෘත සංවත සහ ඒකනිත ලෙස ප්‍රධාන පද්ධති වර්ග කීයද? 3යි. විවෘත සංවෘත සහ ඒකනිත ලෙස ප්‍රධාන පද්ධති වර්ග කීයද? 3යි. විවෘත සංවෘත සහ ඒකනිත ලෙස ප්‍රධාන පද්ධති වර්ග කීයද? ප්‍රධාන පද්ධති වර්ග විවෘත පද්ධති සංවෘත පද්ධති සහ ඒකනිත පද්ධති. ඔය ද්‍රව්‍ය කියන එක ජල වාෂ්ප වලනේ. විවෘත පද්ධති සංවෘත පද්ධති සහ ඒකනිත පද්ධති. මේකෙන් තුමාතර කියනවා ගන්න. තවගානේ ඒකලිත පද්ධතියක් කියනකොට මේක අන්තිම තමයි. අර ඒකලිත පද්ධතිය. ඒක ප්‍රමාණතර පොතේ. එළියට මොනවාවත් එන්න දෙන්නේ නැහැ ශක්තියටවත් එළියට වතුරටවත් යන්න දෙන්නේ නැහැ. තව ඒකලිත පද්ධතිය ප්‍රායෝගික උදාහරණයක් ගන්න ප්‍රතික්‍රියාවක්. මොකක්ද? අය අර මානු දාද්දී රිෆෝම් පෙට්ටි මොන වගේ? ඒකලිතව. මානු එකේ තාප ශක්තිය එළියට යන්න දෙන්නේ නැහැ. ඒකේ තියෙන අතුරට එන්න දෙන්නේ නැහැ. ඒකෙන් තමයි ආහාර පරිරක්ෂණය කරලා තියාගන්නේ. හරි දැන් අපි හිතන් ඉන්නක මේක දීටි වල පද්ධති මායිමරා කියලා දාලා ඒක ලියන්න තාප ශක්තිය කොමාරු වෙන තාප ශක්තිය කොමාරු වෙන තාප ශක්තිය මාරු දෙවෙනි ලියන්න අද ද්‍රව්‍ය කොමාරු බයිට දාගන්න ඕන. එතන පත්තුනේම දාගන්න. පද්ධති මායිම කරාගෙන මෙහෙම කියලාද. රෝගසරහනේ තියෙන එක වචනෙන් කියන්න. පද්ධති මායිම කරා තාප ශක්තිය උමාර වෙනවා. ද්‍රව්‍ය උමාරසිත. එතන ගියාම පද්ධති මායිම කරා ද්‍රව්‍ය උමාරසිත මොනවද? තාප ශක්තිය උමාර. එතන ගියාම පද්ධති මායිම කරා ද්‍රව්‍ය හෝ ශක්තිය යන දෙකම කොමාරු මේක කියන්නේ. බාහිර අහලා දෙක ඔව්. පද්ධති මායිම කරා කොමාරු දෙක.
ඔයාලා ඉගෙන ගන්නකොට හැම වෙලාවෙම අකුරු අඩු කරන්න රූප වැඩි කරන්න රූප විචිත්‍රවත් කරන්න බයලජි වලින් මම කොට ඇයි ඒතකොට හොඳට මතක තියෙන්නේ. දැන් මනස කැමති අකුරු ගොඩක් බලන්න රූප බලන්න. මනස කැමති අකුරු ගොඩක් බලන්න රූප බලන්න. ගෙදර ගියාම වැඩි ප්‍රමාණ කරන් පොත් බලන එකද රූප බලන එක. ටීවී එකේ හෝ ෆෝන් එකේ මොනවද බලන්නේ? අකුරුද රූපද? දෙකම වැඩි ප්‍රමාණ කරන්න රූප බලන්න ආසයි. ලස්සන රූප බලන්න තවත් ආසයි. කැත රූප බලන්න ආසයි. ආයෙත් පොතත් ඒ වගේ. කැත රූප බලන්න බව මොකද? ලස්සන පාට කරලා හැඩ දාලා රැට දාලා. හරිද? ඔක්කොම අපි එනවා. තවලමයි දින පද්ධති වර්ග වෙන් කරන්න පුළුවන් මේක එක විදිහට. ඊළඟ පද්ධති වර්ගීකරණය කරන්න පුළුවන් ක්‍රමය තමයි කලාප ගණනාංක. කලාප. යන්නවා. ඒවල හොයන්න පුළුවන් පද්ධති වර්ගීකරණය කරන්න. කලාප ගණනාංක. පද්ධති වර්ග කලාප. කලාප. කලාප සංඛ්‍යාව අඳුරගන්න පුළුවන් පද්ධති වර්ගීකරණය කරන්න. අපි මුලින්ම දැනගන්න ඕන තමයි කලාපයක් කියන්නේ මොකක්ද කියලා. කලින් පාඩමේ අවසාන ටිකේ කතා කරා. එකම ස්වභාවයක් තියෙන ටිකකට එකම භෞතික ස්වභාවයක් තියෙන එකට අපි මොකක්ද කියන්නේ? කලාපයක් කියලා කියනවා. අපි කියන තෙත් කලාපය. මොකක්ද තෙත් කලාපය කියන්නේ? වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 2500ට වඩා වැඩි ප්‍රදේශයකට අපි කියනවා මොකද කියන්නේ? තෙත් කලාපය කියලා කියනවා. ඊළඟට තියෙනවා වියලි කලාප. වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර් 1250ට වඩා අඩු ප්‍රදේශ. ඒකට අපි කියනවා වියලි කලාපය කියලා කියනවා. තව එකක් තියෙනවා අතරමැදි කලාප. ඒ කියන්නේ වාර්ෂික වර්ෂාපතනය 1250 2500 අතර වෙච්ච ප්‍රදේශ. දැන් මේ බලන්න තෙත් කලාපයයි වියලි කලාපය අතරමැදි කලාපය කියන කලාප සංසන්දනය කරනකොට අපි නම් අතරමැදි කලාපයයි කියන්නේ. එතකොට මේ වගේ තියෙන ගස් වල රට. දැන් අපි දන්නවා මේ පැති වල තෙත් කලාපෙට ගස් උස යනවා. අරට වහයි කියන්නේ. වේදි කලාපයට කියන්නේ ගස් වලට උස යන්නේ නැහැ. උස යන්නේ නැහැ යනවා අඩු යනවා සාපේක්ෂ. එතකොට ඒක ගන්නකො හයි. බලන්න එකම ලක්ෂණන්ට වේදි කලාපේ කටුපඳුර දෙන්න තියෙනවා ගොඩක් කියන්නේ. පැහැදිලිද? හැබැයි මෙහි කටුපඳුර කැලේකට පොත් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට පේන්න තරම් එහෙම කටුපඳුර සහ ලදු දෙලා නැහැ අඩුයි. පැහැදිලිද? එතකොට දවල්ලා ඔය මේ අප්සල පැත්තට යනකොට ඊට පස්සේ ඔය ඔහිය පැත්තෙන් යනකොට වාට පෙන්නේ ටික සමහර පැතිවල ගස් ඇඹරිලා ඉන්නේ. කොච්චර බලන්න ගස් ඇඹරිලා. කුලම් ප්‍රමාණය වැඩි නිසා ගස් ආදරයෙන් ඇඹරෙනවා. මේ ඇඹරීමේ ස්වභාවය අපිට වියලි කලාපේ දකින්න තියෙන හැකියාව අඩුයි. මම තාම ඒක වෙනවා මම කරගෙන මේ මම ගලන්ත පොඩි ගානේ කරන දැන් බලන්න. ඒ කලාපේ සහ වියලි කලාපේ සහ අතරමැදි කලාපය කියන ඒ වගේ තියෙන ප්‍රධාන ලක්ෂණ. පැහැදිලිද කියන්නේ? එතකොට කලාපයක තියෙනවා තමයි මොන ස්වභාවයක්ද? එකම ස්වභාවයක් තියෙන. එකම ස්වභාවය. ඒක අනුක වෙන්න පුළුවන්. කෙමිස්ට්‍රි වල කලාප ගැන අපි භූගෝල විද්‍යාව මේ ඉගෙන ගන්න. කෙමිස්ට්‍රි වල තියෙන කලාප වලත් එහෙම තමයි. ඝන කලාපය. කැගහන්න පාගන්න මම ඝන කලාපය. ඊළඟ තමයි මේ ඝන කලාපය. ඝන කලාපේ නම් පාට වෙන අණුක සැකස් ගත්තාම ලස්සන පිළිවෙලක් තියෙනවා. ඝන කලාපයක් ගත්තාම ලස්සන එහෙනම් එක කලාපයක් තමයි ඝනයේ. අනෙක් කලාපය තමයි මොනවාද? ද්‍රවකී. ද්‍රවකී ගත්තාම අංශුක කෑදින් තියෙන. අපිරිවල රෙග්. වායු ගත්තාම අංශු ගොඩාක් කෑදින් තියෙන පිළිවෙලක් ඇත්තේ නැහැ. ඒත් බලන්න ප්‍රධාන ස්වරූප තුනක්. ඝන ද්‍රව වායු අපි කලින් සතියේ කලාප සරණවලදී මේවා කතා කරා. ඒතර ප්‍රධාන කලාප කීයක් අපිට අඳුර ගන්න පුළුවන්? ප්‍රධාන කලාප තුනක් අඳුර ගන්න පුළුවන් පැහැදිලිව. හතරක් තියෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ඝනය ගත්තත් ද්‍රවය ගත්තත්
වායුගත ප්‍රමාණය නම් කියනකට කලාප කියලා කියන. භෞතික කලාප හෝ භෞතික අවස්ථා. එතකොට මේ පද්ධති වර්ග අපි වෙන් කරනකොට කියන එකක් තමයි සමජාතීය කලාප කියලා එකක් තියෙනවා. ජාතියද සමජා. තව එකක් තියෙනවා මොකද්ද? ඔය ජාතිය. විෂම ජාතිය කලාප පද්ධති වර්ග කියලා එකක්. සමජාතීය කියන්නේ අපි සලකන පද්ධතියක් තුළ ඝන විතරක් තියෙන එක මොන පද්ධතියක්ද? සමජාති. අපි සලකන පද්ධතිය තුළ ද්‍රව විතරක් තියෙන එක මොකද්ද? සමජාති. අපි සලකන පද්ධතිය තුළ වායු විතරක් තියෙන එක මොකක්ද? සමජාති. විෂම ජාතිය කියන්නේ අපි සලකන පද්ධතිය තුළ ඝනයි ද්‍රවයි දෙකම තියෙන. එහෙනම් මොකක්ද ඒක? විෂම ජාති. අපි සලකන පද්ධතිය ඝනයි වාෂ්පයි දෙකම. මොන ජාතියද? විෂම ජාති. අපි සලකන පද්ධතිය ද්‍රවයි වාෂ්පයි දෙකම තියෙන. ඒක මොනවාද? විෂම ජාති. පැහැදිලිද කියන්නේ? එහෙනම් සමජාති කියන්නේ මොකටද? පද්ධතිය තුළ එකම අණුක ස්වභාවයක් තියෙන එක්ක ඝන පමණක්, එක්ක ද්‍රව පමණක්, එක්ක වායු පමණක් තිබදරම සමජාතිය කියන විෂම ජාතිය කියන්නේ. පද්ධතිය තුළ ඝන සහ ද්‍රව දෙකම තියෙනවා. අනුපාත කීයක් තියෙනවද? දෙකක්. පැහැදිලිද? එහෙනම් දෙපැත්ත බෙදාගෙන පද්ධති වර්ග සමජාතිය සහ විෂම ජාතිය. සමජාතීය සහ විෂම ජාති. සමජාතීය සහ විෂම ජාති. සමජාතීය සහ විෂම ජාති. එවලන්න උදාහරණයක් මම අද මේ වගේ දොස්සේ පාඩම ඉගෙන ගන්න එක. NO2 වායුව සහ N2O වායුව තියෙනවා. එතකොට මේකෙන්න දෙන්නම මොන අවස්ථාවේදී මේකෙන දෙන්නම අවස්ථාවේදී වායුවේ අවස්ථාවෙන් සමේක මොන පද්ධතියක්ද? සමජාතීය පද්ධතිය. පැහැදිලිද කියන එක? මම වතුර ටිකක් බෝතලයකට දාලා කහන්න ටික වෙලා. මම ද්‍රවජලයේ තියෙනවා. ද්‍රවජලයේ පෘෂ්ඨයේ ජලාංශ ගැලවිලා මොනවාටපත් වෙනවද තමයි? ජල වාෂ්ප බවට. දැන් මේකේ ප්‍රධාන කලාප කීයක් තියෙනවද? ප්‍රධාන කලාප තුනක් තියෙනවා. ඒකේ නම් මොන ජාතියද? ජාති විෂමයි කියන්නේ එකකට වඩා විදි සංඛ්‍යාව. එහෙනම් මේක මොන පද්ධතියක්ද? හරි? මේකේ භෞතික කලාපය ද්‍රව, මේකේ භෞතික කලාපය වායු. කලාප කීයක් තියෙනවද? දෙකක් තියෙන නිසා අපි කරන්නේ කොහොමද ජාතියද? ජාති දෙකයි. ජාති දෙකක් වෙනකොට ජාති තුනක් වෙනවා. ඉතින් ඔයාලට මතකයි කලින් සැරේ අපි කතා කරා ත්‍රිකලක්ෂය. ත්‍රිකලක්ෂයේදී භෞතික අවස්ථා කීයක් සම්බන්ධතාවය ඉන්නවද? තුනක් සම්බන්ධතාවය ඉන්නවා. එකක් මොන අවස්ථාවද? විෂම ජාතීය කලාපයක් කියන්නේ. පැහැදිලිද කියන එක? එහෙනම් අප සලකන පද්ධතිය තුළ එකම මාර්ගයේ භෞතික අවස්ථාවක ඉන්න අය විතරක් ඉන්නවා නම් ඒක මොනවාද? සමජාතීයයි. භෞතික අවස්ථා එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන එක මොන ජාතියද? විෂම. මෙතන ද්‍රවයි සහ විෂම ජාති. ජාති දෙකයි. වායු ජාතියයි ද්‍රව ජාතියයි. ජාති කියන දෙකයි. මෙතන ජාති කියන්නේ ලස්සනයි නේද? පොඩි ජාති කියන්නේ ඒක නෙමෙයි. ඒක ජාති කියලා කියන්නේ මොන නෙවෙයි. මේකත් වායු. මේකත් වායු. මේ දෙකක් ජාතිය එකම ජාතිය. ඒ සංඛ්‍යා මොන ජාතියද? සමජාති. මොකක්ද ලවස්ත? චිත්‍රාගෙමු කැටගරි. හරි. ජාති. right? ජාතිය. මොකක්ද මේක කියන්නේ පහලින් මොකක්ද? පද්ධතිය තුළ එකම භෞතික අවස්ථාවක ඇති පද්ධතිය තුළ එකම භෞතික අවස්ථාවක ඇති ප්‍රභේද ඇත. ප්‍රභේද. පද්ධතිය තුළ එකම භෞතික අවස්ථාවේ ප්‍රභේද ඉන්න එක මොන ජාතියද? සමජාතීයයි. ඒක ලියන්න ඇති කොහෙද? පද්ධතිය තුළ මේකේ පද්ධතිය තුළ එකම භෞතික අවස්ථාවේ ඇති ප්‍රභේද තියෙන එක මොන ජාතියද? සමජාතීය. පද්ධතිය තුළ එකම භෞතික අවස්ථාවේ ඇති ප්‍රභේද ඇතිනම් මේක මොන ජාතියද? සමජාතීයයි. පද්ධතිය තුළ එකම භෞතික අවස්ථාවේ ඇති ප්‍රභේද ඇතිනම් ඒවා සමජාතීය. මෙතන විෂම ජාතිය කියන්නේ what? මේක නම් මම දෙකයි ගන්න. පද්ධතිය තුළ භෞතික අවස්ථා කීයකට වඩා වැඩි සංඛ්‍යාවක්? එකකට වඩා වැඩි සංඛ්‍යාවක්. කියන්නේ පද්ධතිය තුළ
පද්ධතිය තුළ භෞතික අවස්ථා එකකට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනවා. පද්ධතිය තුළ භෞතික අවස්ථා එකකට වඩා වැඩි සංඛ්‍යාවක්. මේ බේසික් ටික දාගන්න. පද්ධතිය තුළ භෞතික අවස්ථා එකකට වඩා වැඩි. ඒ කියන්නේ දෙකක් ඇතුළත තියෙනවා. එක ලක්ෂණ කීයක් තිබුණාද? අපි ඊළඟට යනවා. ලියන්න පද්ධතිවල ගුණ. පද්ධතිවල ගුණ. ඒ වගේම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. පද්ධතිවල ගුණ. right. පද්ධති ගුණ ගත්තාම තමයි. පද්ධති ගුණ නරකුණ කියන්නේ මිනිස්සු කියන්නේ මොනවාද පද්ධතිවල තියෙන ගුණ? පද්ධති වල ගුණ. මොනවාද පද්ධති වල තියෙන ගුණ? පද්ධති වල තියෙන මොනවාද බලන්න පද්ධති වල තියෙන ගුණ? එකක් තමයි අගන්න අන්වීක්ෂයෙන් බලන ගුණ තියෙනවා. එකක් තමයි සිංහලෙන් කියවොත් අන්වීක්ෂයෙන් බලන ගුණ. අන්වීක්ෂයෙන් බලන්නේ. හරි එකක් තියෙන මහයසින් බලන්නේ. මොන ඇසින්ද? මහයසින් බලන්නේ. දැන් මේක වචන දෙක කියන්නේ. ප්‍රධාන ගුණ වර්ග දෙකක් බලන්න. අන්වීක්ෂයෙන් බලන ගුණ සහ මහයසින් බලන ගුණ. අන්වීක්ෂයෙන් බලන ගුණ කියන්නේ අන්වීක්ෂීය ගුණ. මොන ගුණද? අන්වීක්ෂීය ගුණ. මහයසින් බලන ගුණ මහිසාක්‍ය මහේක්ෂීය ගුණ. මහේක්ෂීය එනම් ප්‍රධාන ගුණ වර්ග දෙකයි පද අන්වීක්ෂීය ගුණ සහ මහේක්ෂීය ගුණ. ප්‍රධාන ගුණ වර්ග දෙක පද අන්වීක්ෂීය ගුණ සහ මහේක්ෂීය ගුණ. තේරෙනවද? yes අන්වීක්ෂීය ගුණ සහ මහේක්ෂීය. එතකොට තමයි ඔයාලා ගන්න අන්වීක්ෂයේ බලන ගුණ මොනවාද? මොනවාද අන්වීක්ෂයේ බලන ගුණ? कोटिका संख्या अतुत्तरांशायिक संख्या एवाय विशालत्व विवरण जीवित अन्वीक्षे බලන පුළුවන් නම් පරමාණු අණු කොහොමද තියෙන්නේ කියලා. මේවා ඇත්ත වෙන්නම පරමාණු අංක සැකස් දැන් මම කලින් රූපසනා කරනකොට ගණනික අංශු ලංක ද්‍රවයක ඇත්ත වායුවක තවත් ඇත්ත. එහෙනම් අන්වීක්ෂය ගුණාංක ගොඩක් වෙලාවට එන්නේ තමයි පද පරමාණු හෝ අණු වල සැකැස්ම. මේවා කොහොමද හැදිලා තියෙන්නේ? විද්‍රව ගුණයක් තියෙනවද? මේවා ද්‍රවීයද? මේවා නිර්ද්‍රවීයද කියලා කියන්නේ මොන වලින්ද? අන්වීක්ෂීය ගුණාංක. ඒවා බලන්න ලේසිද? බලන්න බෑ. මනින්න ලේසිද? බෑ. එහෙම බැරි කම නෙවෙයි කියන්නේ. බලන්න ප්‍රායෝගිකව බලන්න අම්මා. හැබැයි මහේක්ෂීය ගුණාංක කියන ළමයි මේකේ වචනයක් තියෙනවා සමස්ත ගුණාංක. මොකක්ද මේ සමස්ත කියන්නේ? समस्त गुण ඔකට තමයි සමස්තයක් කියන්නේ. දැන් පරමාණු අණු ළඟට ඇවුනාම සමස්ත ගුණාංගය තමයි මේකේ ස්කන්ධය තියෙනවා. වායුවට ද්‍රවයකට ගණිත ස්කන්ධ සාපේක්ෂ ප්‍රමාණයෙන් වැඩි. එහෙනම් පරමාණු කණුක සැලැස්ම ළඟට ආවම එයා මොනවා බවටපත් වෙනවද? ගණයක් බවටපත් වෙනවා. එයාගේ ඝනකම වැඩි වෙනවා. එයාගේ ඝනත්වය වැඩි වෙනවා. අන්නේ ගුණාංග වලට අපි මොනවාද කියන්නේ? මහේක්ෂීය ගුණාංග කියලා කියනවා. මොනවාද මහේක්ෂීය ගුණාංග? බලන්න දන්නේ. ඒක නම් මනින්න පුළුවන් කියලා කිව්වත් කමන්න. මොනවාද මනින්න පුළුවන් ගුණාංග? මොකක්ද? පරිමාව very good. පරිමාව තියෙනවා. පරිමාව මනින්න පුළුවන් ගුණාංග. අයිය කියන්නේ පරිමාව අපි ගමු v කියන පරිමාව තමයි. කියන්නේ කලින් පාඩම මතක් කරගන්න කමන්න. පීඩනය පරිමාව තියෙනවා පීඩනය තියෙනවා පද්ධතියක මනින්න පුළුවන් ගුණාංග. උෂ්ණත්වය ගන්න පුළුවන්. උෂ්ණත්වය අපි T වලින් පෙන්නන දාන්න. පරිමාව තියෙනවා පීඩනය තියෙනවා උෂ්ණත්වය දෙක විතරක් තියෙනවා. ඝනත්වය
තව දැනත් අපි D කියන්නේ තව වර්ගඵලය තව නම් අපිට කියන්න. එයා පණින්න පුළුවන් එයා පද්ධතිය කියන්නේ. එකක් මිශ්‍රණ වලට මොකක්ද? සාන්ද්‍රණය මනින්න බැරි. බැ. සාන්ද්‍රණය ඉවරයි. සාන්ද්‍රණය මනින්න නැහැ තමයි. තව පාදරේට මනින්න පුළුවන් උඩන් කරාන. තව දිනවල මයන් බස්. दूसरा विधान कितने काम करेगा दूसरा विधान क्या मैं आप ගත්තොත් වතුර ගලාගෙන යන ක්‍රියාව වැඩි පැණි ගත්තොත් ගලාගෙන යන ක්‍රියාව වැඩි දාඩුයි අන්න ඒක තමයි දුෂ්කර විතාව වැඩි කියන්නේ අපිට තේරෙනවා එහෙනම් මොනවද තමයි පද්ධතිය ප්‍රධාන ගුණාංග වර්ග දෙක ගුණාංග වර්ග දෙක අන්වේෂණය කරන සහ අන්වේෂණය කරන කියලා දෙපැත්තට දෙක පද්ධතිය Pilihan atau yang kedua. පද්ධති වල තුන ඒකේ තියෙන තියරි තියෙන්නේ පද්ධති වල තුන පද්ධති වල ගුණාංග පද්ධති වල තුන පද්ධති වල පද්ධති වල තුන